Hi, කොහමද ඔයාලට? Welcome back to my YouTube channel. I'm Hesha. අන්න අද උදේම අපි යනවා කළුවරේම කැම්පස් එක ගාවට මේ පාන්දර 7ට හරි 5ට හරි මට මතක විදිහට අපි මේ ලෑස්ති වෙන්නේ අද ෆීල්ඩ් විසිට් එකක් යන්න ලුණුගම්බැහැරට. ඉතින් ඔන්න උදේම කැම්පස් එකේ බස් ඔන්න පිටත් වෙන්න ආවා. උදේ මම හිතන්නේ 5ට වෙන්න ඕන මතක විදිහට. අන්න ඉතින් බස් එකට නැග්ගා. අපේ බස් දෙකක් ගියා. මේක දවස් දෙකක ෆීල්ඩ් විසිට් එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ෆීල්ඩ් විසිට් තියෙනවා සයන්ස්. මම ඇප්ලයිඩ් සයන්ස් එකේ එතකොට අපිට ෆීල්ඩ් විසිට් තියෙනවා අපේ සබ්ජෙක්ට් වලට අදාළ. ඉතින් මේ එහෙම ගියපු ෆීල්ඩ් විසිට් එකක් අපි ඔන්න ආවා ලුණුගම්බෙහෙර ජලාශයට. බස් දෙකක් නෙවෙයි බස් තුනක් ගියා. ඉතින් ඔන්න එතනට ආවේ අපි පොඩි පරීක්ෂණ වගේක් කරන්න අපේ ඇකඩමික්ස් වලට අදාළ දේවල් ප්‍රැක්ටිකලි කරන්න තමා මේ ෆීල්ඩ් විසිට් එක ආවේ. මේ තියෙන්නේ මගේ ටීම් එක. ඒ කියන්නේ මම හිටපු ටීම් එක. අපි අප්ස්ට්‍රීම් එකේ තමයි අපේ ටීම් එකට කරන්න තිබ්බේ. ඊට පස්සේ අපි ඩවුන් ස්ට්‍රීම් එකටත් ගියා. ඊට පස්සේ අපි කට්ටියම ගියා ඒ පැත්තේ ලිංක් හොයාගෙන ගෙවල ලිංක්. එතකොට අපිට ගෙදරකින් ඔන්න කැසලුත් හම්බුණා. ඒ ගෙදර අංකල් යාටි අපිත් එක්ක කතා කරා. හරිම හොඳයි යාලා. යාළගේ දුවත් අපේ කැම්පස් එකේ කියලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ අපිට සංග්‍රහ කරා. ඊට පස්සේ ඔන්න ඩවුන් ස්ට්‍රීම් එකට යන්නේ අපි. වෝටර් සැම්පල් කලෙක්ට් කරගන්න අපේ පරීක්ෂණ වලට ඕන. කට්ටිය මෙතනට ගියා. බලන්න එතන මාර ලස්සනයි ඇත්තටම. එතන ලස්සන ෆොටෝස් වගේක් ගැහුවා අපි කට්ටියම. මේ තියෙන්නේ ඉතින් අපි අපේ පරීක්ෂණ වලට ඕන දේවල් කරනවා. ඒ ආස්සේ මේ වෙන වවුල ගොඩක් එකපාරටම මේ ඇවිස්සුනා වගේ එකක් වුණා. මේ අපි කට්ටියම පස්සේ අපේ ප්‍රැක්ටිකල්ස් වලට අදාළ සැම්පල්ස් අරගෙන අපි කට්ටිය දවල් කෑම ගන්න ගියා රම්බා විහාරයට. හරිම ලස්සන පන්සලක්. මට ඉතින් චූටි යාළුවෙක්වත් හම්බුණා බත් කනකොට. පොතක තියනවද? අන්න බවන්න. කාලේ ඉවර වෙලා අපි කට්ටියම ආයිත් බස් එකේ නැග්ගා. ඊළඟ ලොකේෂන් එකට පිටත් වෙන්න. ඉතින් අපි ආව එතනට. එතනත් මාරම ලස්සනයි. ඇත්තටම සයන්ස් ඉගෙන ගන්නවා කියන එකත් හරිම ෂෝක්. මොකද මේ වගේ ෆීල්ඩ් විසිට්ස් යන්න හම්බෙනවා. ඒව පරීක්ෂණ කරන්න හම්බෙනවා. ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බෙනවා. ඉතින් ෂෝක්. මෙන්න අපි කට්ටියම ඊට පස්සේ හවස අපි බස් එක නැවතුවා. මොන හරි ස්නැක්ස් මොන හරි ගන්න. මේ තමයි අපි රැට නවතින්න අපු තැන. අපි කට්ටිය මෙතන තමයි දරා නැවතුනේ. අන්න ඉතින් කට්ටියට රෑ කෑමත් හම්බුණා. ෆ්‍රයිඩ් රයිස් හම්බුණා අපිට. රෑ
කෑම කාලා ඉවරලා කට්ටියම ගියා බොන්ෆයර් එකකට. ඊපස් අපි කට්ටිය එතන සින්දු කියලා ගේම්ස් කරලා සතුටින් ඇත්තටම එදා දවස හරිම ලස්සනයි. ෆස්ට් ටයිම් මම මෙහෙම බොන්ෆයර් එකකට හිටියේ. ඉතින් මා යාළුවෝ කට්ටියයි මේ සින්දු කිය එතන ඇත්තටම ලස්සනයි දවස්. මේ පහුවදා උදේ. ඉතින් උදේම අපිට හම්බුණා පොල්සම්බෝලයි විතරයි පරිප්පුයි උදේ කෑමට. කට්ටියම ඉතින් ලෑස්ති වෙලා උදේ අපේ නැවතිලා ඉන්න තැනින් පිටත් වුණා ඊළඟ ලොකේෂන් එකට යන්න. යන්න කලින් ඉතින් කට්ටියම ගෲප් ෆොටෝ එකක් ගැහුවා. දැන් ඉතින් අපි කට්ටිය යන ගමන් ඔන්න ඊළඟට ආවා අපි මදුනාගල හොට් වෝටර් ස්ප්‍රින්ග්ස් එකට උණුදිය උල්පත්. එතනට ආවා අපි ඒ උණුදිය උල්පත් වලින් වොටර් සැම්පල්ස් කලෙක්ට් කරගන්න. මම මේක ගෙදරින් යන දවසක ගිහිල්ලා තියෙන එකපාරක් ඒ චූටි කාලේ ගියාට පස්සේ මම ආවේ. ඔන්න ඉතින් හොට් වෝටර් ස්ප්‍රින්ග්ස් බලන්න ආවා. එතනම එහා පැත්තේ වැලක් තිබ්බා. ඒකෙන් අපි ගියා බලන්න. ඊපස්සේ එතන තිබුණා මේ වගේ ලස්සන මාළු ටිකක් ඉන්න තැනක්. අපි ඉතින් එතනට ගිහිල්ලා බලලා ආවා. එයා ගුරාමීලා හිටියා. එතන පොඩි මාළු ජාති ගොඩක් ආපු පොඩි කැට්ෆිෂ්ලා එහෙමත් හිටියා. ඇක්වේරියම් එකක් තිබුණා. මේ ඩේ 2 එකේ උදේ වරුව. ඊට පස්සේ මදුනාගලින් අපි පිටත් වෙනකොට මම යාළුවෝයි ගත්තා අඹාචාරු මේකන මාරම් ප්‍රහයි. ඊට පස්සේ දවල් කෑමත් හම්බුණා අපිට. දවල් කෑම කාලා අනේ චූටි පොස් පැටියෙකුයි බලපටව දෙන්නෙකුයි හම්බුණා. මෝ දෙන්නෙක් හිටියා මේ. මේ ආයිමත් අපි දවල් කෑම ගන්න ගිය පහුවෙනදත් රම්බාදහරට. මෝ දෙන්නෙක් හිටියා. මම අල්ලුවත් එක්ක මේ වගේම ලස්සන පූසිකුත් හම්බුණා. ඊට පස්සේ බස් එකේ නැගලා හයිවේ එකේ කැම්පස් එකට එන්න. මේ කැම්පස් එකට ආවා දවස් 2ක ෆීල්ඩ් එකකට මාකරේ. එහෙම තමයි එදා දවස ගත වුණේ. ඇත්තටම ෆීල්ඩ් විසිට් කියන්නේ ඉගෙන ගන්න වගේම හොඳටම අපිට එන්ජොයි කරලා යාළුවොත් එක්ක සතුටින් ගිහිල්ලා එන්න පුළුවන් තැනක්. ඉතින් කැම්පස් යන්නේ හිතන් ඉන්නම් ළමයිලටත් මම කියන්නේ මහන්සිලා පාඩම් කරලා කැම්පස් එන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.